ඔලිම්පික් තරඟාවලියක් කියන්නේ ලෝකයේ ඉන්න සුපිරිම ක්‍රීඩකයන් තමන්ගේ උපරිම දක්ෂතාවේ පෙන්වන තැන. හැම ඔලිම්පික් එකකදීම පැරණි වාර්තා බිඳිලා අලුත් වාර්තා හැදෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි මානව ඉතිහාසයේ සමහර ඔලිම්පික් වාර්තා තියෙනවා ඒවා බිඳ හෙළන එක තියා කිට්ටු කරන්නවත් කාටවත් බැරි වෙලා තියෙනවා. නූතන තාක්ෂණය උපකරණ සීරම තිබ්බත් අදටත් හොලවන්න බැරිවුණු මිනිස් සිරුරේ සීමාවන් අභියෝගයට ලක්කරපු නොබිඳිය හැකි ඔලිම්පික් වාර්තාත් 10. 10 මයිකල් ෆෙල්ප්ස්ගේ රන් පදක්කම් වැස්ස 2008 ඔලිම්පික් තරඟාවලියේදී. තරග වාර්තාව එකම ඔලිම්පික් තරඟාවලියකදී රන් පදක්කම් 8ක් දිනා ගැනීම. නැරේෂන් ලයිස්තුවේ 10 දියකිඳුරා මයිකල් ෆෙල්ප්ස් 2008 බීජිං ඔලිම්පික් කුලලේදී ඔහු සහභාගී වුණු ඉසව් 8න්ම රන් පදක්කම් 8ක් දිනාගත්තා. ක්‍රීඩකයෙක් තමන්ගේ ජීවිත කාලයටම එක රන් පදක්කමක් ගන්න දඟලන ලෝකක දවස් කිහිපයක් ඇතුළත රන් පදක්කම් 8ක් බෙල්ලේ දාගන්න එක නම් මිනිසෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. බොබ් බීමන්ගේ සියවසේ තිම්ම 1968 ඔලිම්පික් තරඟාවලිය. තරඟ වාර්තාව දුර පැනීම මීටර් 8.9. ලෝක වාර්තාව 1968 මෙක්සිකෝ ඔලිම්පික් එකේදී බොබ් බීමන් දුර පැනීමේ ඉසව්වට ආවේ සාමාන්‍ය ක්‍රීඩකයෙක් විදිහට. හැබැයි ඔහු තැබූ මීටර් 8.9ක පිම්ම එතකන් තිබ්බ ලෝක වාර්තාව සෙන්ටිමීටර් 55කින් විතර එක පාරටම අභිබවා ගියා. මේ වාර්තාව ඔලිම්පික් කුලලකදී අදටත් වසර 50කට වඩා වැඩි කාලයක් කිසිම කෙනෙකුට බිඳින්න බැරි වෙලා තියෙනවා. උසේන් බෝල්ට්ගේ අකුණු වේගය 2012 ඔලිම්පික් තරඟාවලිය. තරඟ වාර්තාව මීටර් 100 ඉසව්ව තත්පර 9.63කින් නිම කිරීම. ලෝකයේ වේගවත්ම මිනිසා අකුණු බෝල්ට් 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ඔහු තැබූ තත්පර 9.63ක ඔලිම්පික් වාර්තාව අදටත් නොබිඳී පවතිනවා. නූතන ධාවකයන් මොනතරම් උත්සාහ කළත් බෝල්ට්ගේ ඊ ඇදහිලිවන්ත නොවන වේගයට ළඟා වෙන්න කාටවත් බැරි වෙලා. නාඩියා කොමනීචිගේ පරිපූර්ණ ලකුණු 10 1976 ඔලිම්පික් තරඟාවලිය. තරඟ වාර්තාව ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් පරිපූර්ණ ලකුණු 10ක් පර්ෆෙක්ට් 10. 14 හැවිරිදි රුමේනියානු දැරියක් 1976 දී ජිම්නාස්ටික් පිටියට එනකොට එතන තිබ්බ ලකුණු පුවරුවල 10.0 ලකුණු කරන්න ඉඩක් තිබුණේ නැහැ. මොකද ජිම්නාස්ටික් වලින් පරිපූර්ණ 10ක් ගන්න එක අන්න ඒ තරමටම නොහැකි දෙයක් කියලා හැමෝම හිතුවා. හැබැයි නාඩියා ඒක කරලා පෙන්නුවා. අදටත් ඇයි ජිම්නාස්ටික් ඉතිහාසයේ අසමසම තරුවක්. ෆ්ලෝරන්ස් ග්‍රිෆිත්ගේ නොබ්බි දෙන දිවීම 1988 සෝල් ඔලිම්පික් තරඟාවලිය. තරඟ වාර්තාව කාන්තා මීටර් 100 තත්පර 10.62 සහ මීටර් 200 තත්පර 21.34. 1988 සෝල් ඔලිම්පික් කුලලේදී ෆ්ලෝජෝ තැබූ මේ කාන්තා ධාවන වාර්තා දෙක දෙස බලද්දී හිතෙන්නේ ඒ කාලේ අය දිව්වේ වෙනම ග්‍රහලෝකයක ඉඳන් කියලයි. වසර 35කට වඩා වැඩි කාලයක් තිස්සේ මේ වාර්තාවලට කිට්ටු වෙන්නවත් ලෝකයේ කිසිම කාන්තාවකට පුළුවන් වෙලා නැහැ. තෙවැනි රන් පදක්කම තන්නි කකුලින්ගත් කාල් ලුයිස් 1984 1996 ඔලිම්පික් තරඟාවලි. තරල වාර්තාව එකම ඉසව්වකින් දුර පැනීම පිට ඔලිම්පික් රන් පදක්කම් 4ක් දිනා ගැනීම. ඔලිම්පික් එකක රන් පදක්කමක් රැකගන්න එක ලේසි නෑ. හැබැයි කාල් ලුයිස් වසර 12ක් තිස්සේ ඔලිම්පික් උළෙලවල් 4කදීම දුර පැනීමේ රන් පදක්කම තමන් සන්තකේම තියාගත්තා. ක්‍රීඩකයෙකුගේ ස්ථාවර භාවය කන්සිස්ටන්සි පිළිබඳ මීට වඩා හොඳ උදාහරණයක් ලෝකීටම නෑ. මැරතන් තරඟය සපත්තු නතුව දිනු අබේබේ බිකිලා 1960 රෝම ඔලිම්පික් කුලල. තරඟ වාර්තාව හිස් දෙපයින් බෙයාෆුට් ඔලිම්පික් මැරතන් වාර්තාවක් තබමින් රන් පදක්කම දිනීම. 1960 රෝම ඔලිම්පික් කුලල. ඉතියෝපියාවේ අබේබේ බිකිලා තරගයට ආවේ තමන්ට ගැලපෙන සපත්තු ජෝඩුවක් නැතුව.
ඔහු තීරණය කළා කිලෝමීටර් 42ක් හිස් දෙපයින් දුවන්න. ඔහු දිනුවා විතරක් නෙවී නව ඔලිම්පික් වාර්තාවක්ද තැබුවා. අද කාලේ සුපිරි සපත්තු දාගෙනවත් බිඳින්න අමාරු මැරතන් වාර්තාවක් ඔහු එදා දිනුවේ හිස් දෙපයින්. ඉල්ගෙදේ ශ්වෙඩොව්ස්කාගේ යකඩ විසිකිරීම 1980 ඔලිම්පික් කුලෙල. තරග වාර්තාව තුන් ඉරියව් බර තැබීමේ ඉසව්වෙන් මීටර් 22.41ක් වාර්තා කිරීම. කාන්තා ෂොට්පුට් ඉසව්වෙන් 1980 තැබූ මේ වාර්තාව අදටත් නොබිඳී පවතින්නේ නූතන ක්‍රීඩිකාවන්ට එය සිහිනයක්ම කරමින්. වත්මන් ක්‍රීඩිකාවන් මීටර් 20 සීමාව පසු කරන්න දැඩි වෙහෙසක් ගන්නවා. ඇලෙක්සැන්ඩර් කරේලින්ගේ බියකරු පාලනය 1988-1996 ඔලිම්පික් උළෙල. තරග වාර්තාව ඔලිම්පික් මල්ලව පොර ඉසව්වෙන් පිට රන් පදක්කම් 3ක් සහ වසර 13ක් පුරා කිසිදු තරගයක් පරාජය නොවීම. ඔහුව හැඳින්වුවේ The Experiment හෝ රෂන් බෙයා කියලයි. ඔහුට එරෙහිව තරග කරන්න ආපු ප්‍රතිවාදීන් ඔහුගේ ශක්තිය දැකලා තරගයට කලින්ම බිය වුණා. ඔලිම්පික් රන් පදක්කම් 3ක් දිනාගත් ඔහු වසර 13ක් පුරා ජාත්‍යන්තර මල්ලව පොර පිටියේ එකම එක ලකුණක්වත් ප්‍රතිවාදියෙකුට ලබා නොදීමේ අදහාගත නොහැකි වාර්තාවකට හිමිකම් කියනවා. ලැවීනියා මිටාටිස්කුගේ ලකුණු 10 වැස්ස 1992 ඔලිම්පික් උළෙලේ. තරඟ වාර්තාව ඔලිම්පික් ඉතිහාසයේ අවසන් වරට වාර්තා වූ පරිපූර්ණ 10 ලකුණ ෆ්ලෝ එක්සර්සයිස්. ලයිස්තුවේ අංක 1 1992 බාසිලෝනා ඔලිම්පික් උළෙලේදී ලැවීනියා මිටාටිස්කු ලබාගත් මේ ලකුණින් පස්සේ ජිම්නැස්ටික් ලකුණු දීමේ ක්‍රමය ස්කෝරිං සිස්ටම් සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඒ කියන්නේ මේ වාර්තාව ආයේ කවදාවත් කිසිම කෙනෙකුට බිඳින්න නීත්‍යානුකූලවම අවස්ථාවක් නැහැ. එය සදාකාලිකවම ඉතිහාසයට එකතු වුණු නොබිඳිය හැකිම වාර්තාවයි. තාක්ෂණය කොච්චර දියුණු වුණත් මේ වාර්තා දෙස බලද්දි හිතෙන්නේ මේ ක්‍රීඩකයෝ සතු වුණේ මිනිස් ශක්තිය ඉක්මවා ගිය අద్භූත හැකියාවක් කියලයි. ඉතින් ඔයාලා හිතන විදිහට මේ වාර්තා 10න් ඉස්සෙල්ලම බිඳෙන්න පුළුවන් වාර්තාව මොකක්ද? නැත්තම් මේවා සදාකාලිකවම නොබිදී පවතීද? ඔයාගේ අදහස පල්ලෙහායින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු.